Hi, good morning. Welcome back to my YouTube channel. අද අපි හන්තාන බැත් ට්‍රිප් එක යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් වෙලාව 4:15යි. මම දැන් තමයි නැගිට්ටේ. අපිට 5 වෙද්දි කැම්පස් එකට එන්න කියලා තිබ්බා. ඉතින් මොහොත් එක දිගටම එකතු වෙලා ඉන්න. අද බලමු අපි කොහොමද බැත් ට්‍රිප් එක එන්ජොයි කරන්න කියලා. ඉතින් හැම දෙයක් පටන් ගන්නවා වගේම අදත් මුලින්ම ආගමික වතාවක් සිහි කරලා හාමුදුරුවන්ගෙන් ආශිර්වාද අරගෙන තමයි අපි මේ ගමන පටන් ගත්තේ. සාමූහිකාරිකාව සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට සාමූහිකාරිකාව කියන්නේ සාමූහිකාරිකාව යන්නේගේ ප්‍රධාන අරමුණ වන්නේ අර තමන්ගේ වතර කණ්ඩායමේ සාමූහිකත්වය තුළින් අන්තරාංග තරණය කිරීමේදී අද උදේ ඉඳන් පොඩි වැස්සක් පටන් අරගෙන තිබුණා. නුවරටත් ඊයේ ඉඳන්ම වහිනවලු. ඒ වුණාට කාලයක් තිස්සේ හැමෝම ආසාවෙන්ම යන්න හිටපු ගමනක් තමයි මේ හන්තාන බැත් ට්‍රිප් එක කියන්නේ. ඉතින් හැමෝම ගොඩක් එක්සයිට් වෙලා හිටියේ අද දවසේ මොන වගේ එකක් වෙයිද කියලා. හන්තාන කියන්නේ නුවර තියෙන කන්දක්නේ. ඉතින් කැම්පස් ජීවිතේ හැමෝම වගේ අත්දකින්න දෙයක් තමයි මේ හන්තාන තරණය කියන්නේ. කන්දක් නකිද්දී අපිට එක එක අභියෝගවලට මුහුණ දෙන්න වෙනවනේ. අපේ අයියලා අක්කලාගේ උපදෙස් අනුව ඒ හැම දෙයකම සූදානම් වෙතුව තමයි අපි මේ ගමන පටන් ගත්තේ. අපි ගයිඩ්ලා 3 දෙනෙක් එක තමයි කන්ද නගින්න පටන් ගත්තේ. මේ වෙද්දි නම් වෙලාව උදේ 11යි කාල විතර වෙලා. වැස්සේ නම් තාම අඩුවක් තිබුණේ නැහැ. හීනියට පොද වගේ දිගටම වැස්ස තිබුණා. හැමෝටම තනියම යන්න බැරි තැන්වලදී අනිත් අයටත් උදව් කරගෙන සහයෝගයෙන් අපි ගමන ගියා. කෙල්ලොන්ට විතරක් කොහොමත් තනියම යන්න බැරි තැන් තිබුණා. ඒ තැන්වලදී කොල්ලෝ ගොඩක් සපෝට් එකක් දුන්නා අපිට. පොඩි දුරක් නගිද්දිත් අපිට ටිකක් මහන්සි. මොකද ගල් වලින් වැටුණු ගස් වලින් එන්න තිබුණ නිසා. ඒත් ඒ වෙද්දි හරියට කන්ද නගින්න පටන් ගන්නවත් තිබුණේ නැහැ. අපි ටිකක් රෙස්ට් කරලා ආයෙ නගින්න පටන් ගත්තා. දැන් මේ අපි ඉන්න හරිම ලස්සනයි. ගොඩක් ලොකු ගස් තියෙනවා. ඒ වුණාට ගොඩක් තැන්වල තිබුණා දිව්‍යයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා ගහලා. අපිට එද්දිම කිව්වා දිවියෝ බඹරු වගේ අය ඉන්නවා කියලා. වෙන්නේ නැත්නම් අපි මෙතන තමයි දවල්ට කන්න නැවතුනේ. එද්දි හැමෝටම කෑම අරගෙන ආවේ. පෙරදිනේ කැම්පස් එකෙන් අපිට කෑම ඕඩර් කරලා තිබුණා. කන්න පටන් ගද්දිත් ආයෙ පොද වැටෙන්න ගත්තා. පායන පාටක් නම් තිබුණෙම නෑ. වතුරත් එක තමයි අපිට බත් කන්න උනේ ඉතින්. දැක්ලිට තැන් වලින් යද්දි මේ ගෑල්ලා මර එල්කා දෙන්න කොල්ලෝ ටික.
නැත්නම් අමාරු යන්නේ මේ මෙතනින් බල තමයි අපිට මේ උලන් කබල් හම්බෙන්නේ. මේ තමයි හුළං කපොල්ල. මේ වෙද්දි නම් පුදුම සීතලක් තිබුණේ. ඒ වගේම ගහගෙන යන තරම් හුළඟ. අපි හොඳටම තෙමිලත් එක්ක හිටියේ. මොකද දැන් පාරේ උඩ හිලගෙන එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දිගටම තෙමි තෙමිම ආවේ. මෙතනින් පස්සේ තිබුණේ ගල් පොත්ත. අද දවසේම මැස්ස නිසා මෙතනින් අපි බහින්න තීරණය කරා. කාටවත් කරදරයක් නැතුව මෙතෙන්ට පරිස්සමෙන් ආපු එකේ ආයෙ රිස්ක් එකක් ගන්න ඕනේ නෑනේ. ඇතිතරම් ෆොටෝස් ගහලා අපි පහළට බැස්සා. නැගපු තරම් අමාරු පාරකින් නෙමෙයි බැස්සේ. ඊට වඩා ටිකක් ලේසි පාරකින්. ඒ නිසා ඉක්මනට බහින්න පුළුවන් වුණා. ඊට පස්සේ තිබුණේ නෝමල් කොන්ක්‍රීට් පාරක්. මේ වෙද්දි නම් හොඳටම තෙමිලා හිම්බිරිස්සාවත් වගේ තිබුණා. මේ තියෙන්නේ ග්ලූකෝස්. කාටවත් උඩ දියවන උනේ නැති නිසා ඒ පහළට බහැලා ඒක කකා තමයි පාරේ ගියේ. බස් දෙක ළඟට යන්න ටිකක් දුර ඇවිදන් යන්න තිබුණා. මේ පාර නම් හරිම ලස්සනයි. මීදුම මෙහෙලා තිබුණේ. නුවරඑලි වගේ ෆීලින් එකක් දැනෙන යද්දි සමහර විට අද දවසම වැස්ස නිසා වෙන්නේ නැති මෙච්චර මීදුම් තියෙන්නේ.
පහළට බැස්සෙන් පස්සේ නම් අපිට මුලින්ම ඕනේ ඇඳුම් මාරු කරගන්න. මොකද ඇඳුම් ඔක්කොම හොඳටම තෙත් වෙලා තිබුණේ. තෙත් ඇඳුම් ඇඳගෙන බස් එකේ වාඩි වෙලා යන්නත් බෑනේ. ඒ නිසා අපි බස් එකේදී ඇඳුම් මාරු කරගත්තා. ඊට පස්සේ ආයෙමත් පේරාදෙණිය කැම්පස් එකට තමා ගියේ. මොකක්ද කියන්නේ දැන් මේ දේවල්? කූඩැල්ල කවපු තැන් වලින් ලේ නතර කරගන්න බැරුව ප්ලාස්ටර් ගහන්න වුණා. කැම්පස් එකේ ටික වෙලාවක් ඉඳලා රැටත් කාලම තමා අපි අපේ කැම්පස් එකට යන්න පිටත් උනේ. ඉතින් අපේ මේ ලස්සන දවස ඔයාලත් ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. කැම්පස් ජීවිතේ අමතක කරන්න බැරි එක පරිච්ඡේදයක් විදියට අද දවසත් අපේ මතක පොතට එකතු වුණා. මේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ වලින් ඉස්සරහට හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා මාව subscribe කරන්න නැතුව නම් මේ වීඩියෝ එක බලුවේ subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ආයේ වීඩියෝ එකකින් හමු වෙනකම් මං ගිහින් එන්නම්. bye.